යෝ සාදරෙන් ආදරෙන් කෑදරෙන්ගේ පිළිගන්නවා ඉතින් ඔබ සමත් පැටාවට. ඉතින් කොහමද ඉතින් ගාස්? ඉතින් අද පිළිගන්නවා මැරතන් එකේ 4 වෙනි දවසට. ඉතින් කොහමද? චිල් එකේද මොකද්ද පැටලුණා. ආතල් එකේද චිල් එකේද ජොලියද ඔයගොල්ලෝ ඉන්නේ. මං හිතන්නේ ඉන්නවත් ඇති නොවනවත් ඇති. රීක මට අදාළ නැහැ. වැඩි කයියක් ගන්න. අපි 4 වෙනි වීඩියෝ එකත් ඉක්මනට කරලා මට මේක ඉක්මනට කරගන්න ඕන. ඔයගොල්ලෝ කරන්නේ නැතුව වර වීඩියෝ එකට කොහමද බං මේවා මොකද්ද මට රැක් පැන්න වචන ටික බැටළුණා බං මට රැක් පැන්න බං what the fuck කිව්වලු මොකද්ද දැන් මෙතන වෙලා තියෙන්නේ කොහමද බං මේවා කරන්න බය නැද්ද පල්ලා තියෙනවා බය මොකද්ද බය කියන්නේ මොකද්ද දන්නේ මගෙන් ඉතින් අහගන්න එපා හැම මිනිස්සෙටම බය කියන දේ තියෙනවා ඒ අය ඒකට විතරයි නැත්තේද කො Makai no sora de pika pika Shibuyaku de mo kokoro wa pura Warate hashite doki doki run Chotto henna බුදු සරණයි දෙවි පිහිටයි අපි වැඩි වචන කතා කරන්නේ නැතුව ෂේප් එකේ මාරු අපේ මරු ඩබලක් එකේ අපේ කවුද මේ හරි ඒක වැඩක් නැහැ අපිට මොකද්ද රටේ ඉඳන් ඇවිත් පම්පෝරි ගහන යාළුවා මම රට චොකලට් එකක් ගෙනා. මොනවද මං චොකලට් ගෙනා වටින කියන දෙයක් ගේන්න බෑ. යකෝ රුපියල් 5000ක් ඔය චොකලට් එක. දැන් එහෙ ඔය ටැක්සි දුවන වාහන ඔක්කොම මෙහෙ මේ කෝටි 4 5 වාහන BMW Audi Benz Prado එහෙ නීති මාරතද. නේ? ඔව් හොරකම් කරොත් අත් දෙක මෙතනින් කපන. රට මේ මම්ම නියමයි. මේක අපේ සනින් ලක්ෂ 2ක් කරනවා. එහෙ උල්ලංගත් සනීපනේ රටවල්. මෙහෙ මේ ටික ඉඳලා බුදුම්මෝ මට පෙසරයි. මෙහෙ ඔය තියෙන මේ සුපර් මාකට් එකේ නෙවෙයි. මේ තියෙන මෙහෙම යායට. ඉල්ලෙන් තියෙන තට්ටු මං 175ක් විතර. ලිෆ්ට් එකේ ගියත් විනාඩි 5ක් විතර යන උඩම තට්ටු. එල්ලෝ ඉන්නවා. සුදු ඉතින් මාර ලස්සනයි ඉතින් මාර කිරි පාට සුදු. ඒ පටපට කරලා හම්බ කරන්න පුළුවන් නේ. එහෙමද? ඔව්. තවත් දෙයක් ගත්තා. ෆේක් නේ. පිස්සු දෙයක් ඔය රටවල ෆේක් නෑ මේ බ්‍රෑන්ඩඩ් සපත්. භාගයනේ තියෙන්නේ. භාගය කියන්නේ ඔකට ණයක් කියනවනේ. මෙහෙම ඩංගර ගහිච්ච ණයක් කියනවා. මෙහෙම මෝඩියා ගියාම ණය යනවා. ඊට පස්සේ ඩ්‍රින්ක් එක මෙතනට බයි. බයිසිකල් පුරුදුත් නෑ බන්දේ. ඇයි ඒ කියන්නේ ඒ රටවලදී බයිසිකල් පැදෙන්නේ නෑනේ මට. ඒකට බයිසිකල් නෑ මචං. ඒ රටවල හැමෝටම වාහන විතරයි තියෙන්නේ. බටු සයිස් පොඩි යෝගිනෝ සුදු කොහොම සුදුයි. පොඩි කාර් ඉංග්‍රීසියෙන් කතා කරන එක්සිබිෂන් මයි ප්ලෙෂර් ඉට්ස් ලයික් නෝ බොඩි. ඒ රටේ පාරවල මඩ නෑ. මඩ ඩින්ගක් කරලා තිබුණ සපත්තු වැඩි ගෑවුන රජෙන් වන්දියක් දෙනවා අපිට. දැන් එයාපෝට් එකෙන් මැදින් ට්‍රාන්සිට් වල දීම අරගෙන මේ ප්‍රශ්න අහනවා. එයා පාස්පෝර්ට් එක දිහා බලලා. බය වෙලා උත්තර දුන්නා නවත්තනවා. උණු මෙහෙම මේවා දාලා තියන්නේ ඒ රටවල. කෙලින් බාස්කට් තුන වෙන වෙනම තියෙනවා කොල කහ නිල් රතු එහෙම. යමයි බාම් බට්ට ගණන් එකේ පාන්තිව බාම් මාරවරක 12ක් විතර. ඔව් මම දැන් එයාපෝට් එකෙන් දැන් මෙහෙට හයර ගන්න ආවම ආව ගන්න ආවේ මොකද ටෙස්ලා එකක් කරා. දවසින් ඇවිල්ලි ඉවර කරන්න බෑ ඒ shopping mall වල. එච්චර ලොකු ඉතින් ඒ රටවල. බුයිපු ගම චුට්ට දාපු ගම වදිනවා නාග සලන්නේ. ස්ටාර්ට් කරන්නේ කොහොමද මේ බයිසිකලේ මට මතකත් නෑ බා. එහෙ බයිසිකල් මෙහෙම නෑ බා. ඒ රට බයිසිකල් මචං ඔක්කොම ගියර් ඔටෝනේ තියෙන්නේ. ඒකේ මේ මැනුවල් එක හරි අමාරුයි පැද ගන්න මොකක් හරි උනා එකයි වැටුනේ. වරෙන් කො උත්සාහ කරනවා. මම කෙලින්ම ගියා මෙහෙම කම්පියුටර් පිට උත්තර දුන්නා. යන්න කියලා එකපාරින් මාව යවුවේ. අනිත ඔක්කොම නැත්තේ. ඔව්. බ්ලැක්බෙරි හරි මොනවා හරි මෙහෙ නෑ ඒ පළතුර. බ්ලැක්බෙරි කියලා කියන්නේ. බ්ලැක් කරන්ට්. අනිත් එක බලපන් මේ දැන් මම අවුරුදු කමාරක් කරන සපත් දෙක අරගෙන මේ අඩිය කුණු බින්දක්වත් නෑ. ලක්ෂ 2ක් වෙනවා. හැබැයි ඒ වුණාට එහෙ නිකන් 750ක් වගේ ඩොලර්. තේරෙන්නේ නෑ. නමුත් ටික කාලයක් ඉවර ඇහෙනෝනේ. ඉංග්‍රීසියෙන්මනේ කතා කරන්නේ. ඉංග්‍රීසියෙන්ම එහෙ මේ සෑන්ඩ්විච් එක මේ පාන් කෑලි අපි කන්නේ දෙකනේ. එහෙ කන්නේ කෙලින් පාන් කෑලි 8 දිය. සුපර් රානේ? මම දෙන්න. ඌකට කපේ ටික. ඉංග්‍රීසි හැදලා මේ සති දෙකෙන් ගිහිල්ලා රට ගියපුවා. හැම තට්ටු මේස් මේ වගේ මාර පිරිසිදු මාර ක්ලීන්. ඒක මේ මාරු තෙල්ල. මේක බිව්වම ඇඟ හැදෙනවා. හරි? ඊට පස්සේ මෙන්න රටකජු වලින් මේක හදන්නේ බටර් එක. පීනට් මොකද? මේ 34 35 රස්නියනේ. එහෙ මයිනස් යන්නේ සීතලයි. නෑනේ. ඕ නෑ මෙහෙ නෑ මේ ඔක්කොම රට මේක ගෑහම මේ බොඩි වොෂ් එක මුළු පලාතම සුවඳ. මං කියන්නේ ඉතලා රට කියන්නේ රට. මෙහෙ කියන්නේ මෙහෙදි වෙනම සීන් නෑ දෙපැත්තක්. මම කියන්නේ උඹත් එකපාරක් හරි රට ගිහින් ඒ ආතල් එක අරන් බලන්න ඕනේ. බඩු ලිස්ට් එක මේල් කරාම රොබෝ කෙනෙක් ගියත් බඩු ටික එවනවා. ගෙදරට එවනවා. මුතු වචන දාලා කතා කරනවා මාර ලස්සන සාර බල ගාලා කතා කරන්නේ. මට තේරෙන්නේ නැහැ මට පාරයි. බඩු ගත්ත අපේ සල්ලි වලින් ලක්ෂ 5ක විතර. ඔව් ලක්ෂ 5ක් කියන්නේ එහෙ ඩොලර් 1000ක් වගේ නේ. ඒක දවසේ බඩිය. ඒකනේ මම රටවල් ඩියුන් අපිට කෙලවෙලා තියෙන්නේ. පිළිනේ ඒකනේ මේ රටවලට කැමති මම. ඊයාම තමයි තේරෙන්නේ අපේ රටවල් මේ මොනවද කියලා. මේව රටවල් නෙවෙයි. හුණ්ඩු. මම එන්නේ ඩුබයි රටේ ඉඳලා සල්ලි හොදට හම්බ කරමු සල්ලි මාන. නිකන් කම්පියුටර් සුංගා පුංගා වෙලා ඉන්නේ. යකෝ රට ගියපු මිනිස්සෙක් මේක දැක්කනම් ඌට මුකෙන් hina වෙන්න හිතෙනවා. හැබැයි මේ වීඩියෝ එක පට්ට. එකෙන්ම ගෞරව. වීඩියෝ එක සුපිරේ. වීඩියෝ එක පට්ට. වීඩියෝ ගැන එක වැඩ නැහැ. අපි යන් ඊළඟ එකටනේ.
අපේ කවුද යෝ නම මතක වෙනවනේ බෑනේ කරන්න. ඇයි බං මගේ නම මගේ අයියෝ මල පනිනවා බං රෙද්ද. අපි බලමු වීඩියෝ එක. නැත්තම් මට මල පනි. ඔන්න අවුරුදුසක් තියෙනවා ප්‍රතිඵලක් තියෙනවා ළමයිත් ඉන්නවා හරිද ඔක්කොම තියෙනවා හරිද මටත් ළමයෙක් ඉන්නවා හරිද තව ළමයෙක් වුණා හදලා පෙන්නන්න හරිද ඔතෙන්ටිකේෂන් කියන්නේ දැන් හිතන්නකෝ මෙහෙම එකපාරට ඔයා යාළුවෙක්ගේ ෆෝන් එක අරගෙන ඉවරලා දානවා ස්ටේටස් එකක් මම කොල්ලොන්ට කැමතියි කියලා. ඒක කිව්වා කොටුවක් මොකද්ද තියෙන්නේ විතර කියලා. ඒ කොටුව මං කිව්වා අර බට්ට පයිද්දර මෙහෙම දාලා ඉවරලා ගිහිල්ලා ඔහම ඩුඩ්ඩුක් ගාලා අන්තිම එකේ හැරලා ඉන්නේ ආපහු ඊට කලින් කොටුව මේදී. මේ එක තේින් අතින උන් මේකෝ ගත්තා. අපි මෙහෙම ගත්තා හරිද? අර දැක්කද අර පොඩි එකේ බණ කියනවා දැක්කද? උඹට අයින් දෙනවා උගේ. අයින් ගහන්න දෙනවා උඩ දාලා ඉවරලා හරිද? සමහර ඉන්න කෙල්ලෝ එහෙම නාඩි වැටුණා නම් ඇති. තා කියනවා. මට මූණට හම්බෙන්න බෑ උඹලා ගහනවා කන පැලෙන්න කැට හරිද? ඔයාලා අහලා තියෙන කතාවක් එල්ලෙන්න සියල්ල රපොටන් නොවේ කියේ. මට මොකද්ද බං උනේ? ට්‍රැක් අවුට් වෙන්න ඕයි. අයියෝ විනාසයි බං විනාසයි. අපි ඉවරයි බං. මොකක්ද උනේ කියලාවත් මට හිතාගන්න බෑ. ට්‍රැක් අවුට් වෙන්න. සුංග පුංග බංග වුණා. බංග වෙලා ගියා බං මට තේරෙන්නේ. අයියෝ අවසානයේ තමා රසවත්. අඩෝ මේ පොඩි එකා තමයි පොඩි එකා. අඩෝ මම දැක්කෙත් නෑ අරක ගන්නවා. ආයෙ බලමු. මාරයකි නොදැනීම ගන්න පුළුවන්. මට පේන්නේ තාත්තගේ ආభాසය. අයි මගේ තියා බල. යමන් ඊළඟ වීඩියෝ. ඉතින් දෙල ගල් කපන. නොන්න මම බලන්න. මොකද්ද ජීවි තුරු ආදරේ මොකද්ද පිවිතුරු අයියා මට අයියකෝ එම මොකද්ද පිවිතුරු ආදරේ අයියෝ අත්ලක බන්නනේ අපි බලමු දුවන අර කුඩින් පැනපෙන්න ඔය මේ කුඩින් ඔව් මේ කුඩින් ඔව් එයා මට කොච්චර ආදරේද කියනවනම් එයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා මට කිව්වේ නෑ. මට දුක හිතේ කියලා. කොහොමද බඩුවේ කතාව? මම බඩුවේ. ඇත්තටම මූට ඔච්චරම තරහා යන්නේ. කවුද බං ඔය කෙල්? මට ලොකු ප්‍රශ්නයක්. ඔච්චරම මූට තරහා යන්නේ නේ මන්ද. අහෝ වුණා නම් දෙනවා. මොකද්ද දැන් දෙන්නේ මන් දන්නේ නැහැ ඉතින්. මගේ දිහා බලන් ඉන්න එපා. වීඩියෝ එක දානක පොඩ්ඩක් ඉන්න. මගේ දිහා බලන් ඉන්න මාවම කන්න. මාර ප්‍රශ්නයක් නෝ. මම දන්නේ බා වීඩියෝ එක තියෙන්නේ. අපි ඒක බලලා කතා කරමු. අම්මට පුරෝ යන්නේ. අඩෝ ඒ වීඩියෝ එක නම් පට්ටාත සුපිරි නියම. හරි අපි යන් ඊළඟ එකට මොකද්ද කාගේ ණයද බං? කාගේ ණයද මන් දන්නේ මොකද්ද ණය කියලා. අපි බලමු මොකද්ද ණය කියලා. ගහට කොටනවා දෙකේද? එදෙන් බෝ ගහට කොටන්නේ 31 වගේ මල්ලි මේ ඔය බියෙන් හලා දානවා මුගේ බෙල්ලට දෙකක්. ඒ මොකද්ද ප්‍රශ්නේ? ණය දුන්නේ නැහැ කියලානේ ගහ කපන්න ලෑස්ති. මූ මාරකෙක්. උලුවන් ගල්ගු ණය දෙයි.
මගේ නයි නෙමෙයි යකෝ. තෝගේ නයි. අඩෝ යම්මට කාගෙන් ගාලදයක මගේ පැත්තට බල ගස් කපන්නේ මොකක්ද බං ඒ ට්‍රැක් වීඩියෝ එක අයියෝ මුළු තවසම කනවනේ ට්‍රැක් විතරයි ගංජ ගාලද මන් දන්නේ ගුලියක් කාලා මම වෙන මොකක් කරලුද අයියෝ ට්‍රැක් අයියෝ එපා වෙනවා ඉතින් අනේ මේ මොකද්ද ඕක මන් දැකලා තියෙනවා බං නෑ මොකද්ද දැකලා තියන්නේ අපි දන්නේ මොකද්ද මූ දැකලා තියන්නේ කියලා ඉතින් පින්වතුනි අපි මොකක්දයි කියලා ඒ දෙස හොඳින් බලමු අපි ඒ පොතේ පිට කවරේ බලලා අපිට මොකොත් පවසන්න බෑ පින්වතුනි අපි පොත කියවලා ඉවරනාට පස්සේ තමයි ඒකේ තියෙන අදහස් අනුව අපි මේ දේවල් පවසන්න ඕනේ පින්වතුනි එහෙනම් පින්වතුනි අපි මේ වීඩියෝ එක නරඹමු අඩෝ මේ බලන්න මේ මොකද්ද මම දැක්ක බව කලින් දැකලා තියෙනවා ආදල අඩෝ මේ කුසුමයි ගෑල්ල මම පෝස්ටර් දැක්ක බං කලින් දැක්කද තාම විනාඩි 5යිනේ දාලා මට සීරි මේ බලහම මේ ට්‍රම්ප් කියන ඒවා බං දැක්ක බවක මම කලින් දැක්ක මේ බලහන් ඕක මම දැක්ක බං මේ දැක්ක බං දැක්ක මම කලින් දැක්ක මේ මම දැක්ක ඕක මම දැක්ක බං මේ තියෙන්නේ පෝස්ට් එක just now මුට බලන්න විදිහකුත් නෑ දැම්ම ඉදවංගෝ දැන් පෙන්ලා බලමු මට ලොරි ටෝක් එක දෙයිද කියලා ඒක නෙමෙයි මේ බලහන් මේ ඇවෙන්ජර්ස් අලුත්ම ට්‍රේලර් එක ඕක මන් කියන්න එපා ඔයි ඇහුවොත් දැකලා තියෙනවා බලලා තියෙනවා දැක්ක මං ඕක හෙන වෙලාවක් දැකලා බොරු කියන්න එපා ඔයි මේ දාලා තප්පරේ දාන તો බොරු කියන්නේ අපි හාවෝ කියලා හිතුවද ඔබ දන්නවද මං කවුද කියලා කවුද යකෝ අවුරුදු ගානක් තිස්සේ කන්ටෙන්ට් බලලා මට දැන් ඉස්සරහට මේ කන්ටෙන්ට් එක ප්‍රෙඩික්ට් කරන්න පුළුවන් යකෝ මගේ මනස දැන් ඒ තත්ත්වෙට දියුණු වෙලා තියෙන්නේ ඒ තරමට කන්ටෙන්ට් බලලා තියෙන්නේ හරිද ඒක විතරක් දැනගනි ඔය කන්ටෙන්ට් එක දාන්න කලින් මම දන්න ඔය කන්ටෙන්ට් එක දානවා කියලා උරම් බලපන් තාත් අප්පර පාගේ උඹට එන නොටිෆිකේෂන් එකක් දැන් ලංකාවේ භූමිකම්පාවක් කියලා තියෙන්නේ ටක් ගාලා මුදුබඩ ප්‍රදේශවල ඉන්න කට්ටිය ටක් ගාලා එතනින් අයින් වෙන්න කඳුවල ඉන්න කට්ටිය ටක් ගාලා එතනින් අයින් වෙන්න කියලා දැන් නොටිෆිකේෂන් එකක් යනවා ඊළඟට උරම් බලපන් සිරාවටම කිව්වේ මම දැකලා තියෙනවා ඉතියකො තෝක දැන්ද කියන්නේ කලින් කියන්න තිබ්බනේ බූරු දැන් මේක ටක් ගන්න අස් කරගන්න බෑ නේද මට කලින් කියන්න තිබ්බනේ ඒකනේ මොකද යකේ හිත හිරි වැටුනාද මරු ආදලක අඩෝ ඒක තමයි පට්ට කලින් කියන්න එපයි නෑනේ ඕන්නේ ටික් දාන්න ඕනේ නෑනේ එහෙනම් guys වීඩියෝ එක මෙතනින් අවසන් එහෙනම් මං හිතනවා ඕගොල්ලෝ මගේ වීඩියෝ එක බලලා ආතල්ලක් ගත්තා මට බැන්නා වක්කාරි දෙයක් කරගත්තා කියලා මං හිතනවා දැන් ඕගොල්ලෝ සතුටු වෙන්නේ නැති එහෙනම් හැමෝටම good bye කියන ගමන් කැපිලා රැවිලා මැරුණා